හායි කොහොමද හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් අදත් ඔයගලන්ට ගෙනාවා මල් පැල වර්ග කීපයක්ම. ඉතින් පුංචි පැල තියෙනවා ඔයගලන්ට එකතු කරගෙන මල් පැල පොඩිවට හරි සේල් එකක් වුණත් පටන් ගන්න පුළුවන්. මේ වගේ පොඩි පැල ටිකක් එකතු කරගත්තාම ඉතින් මම පුංචි පැලවලුත් ගෙනාවා ඔයගලන්ට. ඉතින් එහෙනම් අපි යමුකෝ වීඩියෝ එකට මොනවාද ගෙනාවු මල් පැල ටික කියලා බලන්න. ඔන්න බලන්නකො නම්බර් 1 වලින් මම ගෙනාවා බිගෝනියා ප්ලාන්ට් එකක්. මේකේ කොලේ ඩොටඩ් කොළ පාට කොලේ සුදු පාට ඩොටඩ් ඒත් එක්කම මේකේ මල හරිම ලස්සනයි තැඹිලි පාටයි. ඉතින් මේ ප්ලාන්ට් එක මම ඕගලන්ට දෙනවා රුපියල් 450කට. මේක අඟල් 10ක් අඩියක් විතර උසට හැදිලා තියෙනවා. කොළත් හොඳ ලස්සන සරුවට හැදිලා තියෙන්නේ. දැන් අපි යමුකෝ නම්බර් 2 වලට. නම්බර් 2 වලින් ගෙනාවේ ඇම්ප්ලිසිමම් එකක්. මේකේ ඔයගලන් කැමති විදිහකට මේ ප්ලාන්ට් එක හදාගන්න පුළුවන්. මේක සාමාන්‍ය වැල වගේ යන්නේ. මේක ඉහළට වැල යන විදිහට හරි එහෙම නැත්නම් පල්ලෙහාට වැල වැක්කිරෙන විදිහට හරි හැංගින් පොට් එකක හරි ඔයගලන්ට කැමති විදිහට මේ ප්ලාන්ට් එක හදාගන්න පුළුවන්. මේක හෙවනට හරීම කැමති ප්ලාන්ට් එකක් නිසා ඉන්ඩෝර් ප්ලාන්ට් එකකට තමයි මේක වඩාත්ම සුදුසු. ඉතින් මේක හරි ලස්සන සිල්වර් ටච් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ ප්ලාන්ට් එකේ හිටවන පොට් එකේ සයිස් එකට ඒ වගේම අපි තියෙන තැන අනුව අපිට ඕන විදිහට ප්ලාන්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම මෙන්න මේ සයිස් මේක අඩි දෙකකට වැඩිය මේක හැදිලා තියෙනවා. ඉතින් මේ ප්ලාන්ට්ස් දෙකම රුපියල් 200කට දෙනවා. එකක් 200 ගානේ. මෙන්න මේක එකක් 150ට දෙනවා. ඉතින් මෙන්න මේ වගේ හැදිලා මේක නම් 350ක්. මේක හොඳට මුල් එහෙම පහතට වැක්කිරෙන විදිහට හැදිලා තියෙන්නේ. මේක රුපියල් 350කට දෙන්න පුළුවන්. ඒත් එක්කම හැංගින් පොට් එකේ හැදිලා තියෙන මෙන්න මේ තියෙන සුදු පාට හැංගින් පොට් එකේ ඉතින් ඒ ප්ලාන්ට් එක හොඳ සරුවටම හැදිලා තියෙනවා. පඳුරු දාලා තියෙනවා. ඒකේ කොළ එහෙම බලන්න හරි ලස්සනට හැදිලා. ඉතින් ඒක රුපියල් 500කට දෙනවා. මේක තමයි 350කට දෙනවා කිව්වේ. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක තමයි 150. මෙන්න මේ දෙක ඒ දෙක එක විදිහටම එක සයිස් එකට හැදිලා තියෙනවා. ඒ දෙක එකක් රුපියල් 200 ගානේ දෙනවා. ඉතින් ওই විදිහට තමයි ඒ ප්ලාන්ට්ස් ටික දෙන්නේ. මේ වගේ මම මේ පෙන්නුවේ මෙන්න මේ වගේ ඔයගලන්ට තියන්න පුළුවන් ලස්සනට ගේ ඇතුලේ උස තැනක වුණත් ඒක තමයි මම අර 350ට දෙනවා කිව්ව ප්ලාන්ට් එක. ඉතින් ඊළඟට බලන්න නම්බර් 3 වලින් මම ගෙනාවා ස්ටර්ලින් සිල්වර් පොතෝස් එක. මේ තමයි ඒකේ මද ප්ලාන්ට් එක. ඉතින් මම ඇත්තටම මේ මද ප්ලාන්ට් එකෙන් ගොඩාක් මම පැල අරගෙන තියෙනවා. මම මේ වගේ හදලා හුඟක් ස්ටෝල්ස් වලට එහෙම පැල ඒ වගේම ඔන්ලයින් ඕඩර් කරපු අයට දීලා තියෙනවා. ඉතින් ඒක පැලයක් වෙන්නේ රුපියල් 75යි. ඒ වගේ පැල තමයි මම ඔයගලන්ට ගෙන ගත්තොත් කාට හරි මේ පැල මල් පැල බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට ඉතින් ඒ වගේ පැල ටිකක් හදා ගන්න පුළුවන්. හරි ඉක්මනට මේක හැදෙනවා. ඉතින් මේ වගේ පැල ගොඩක් තියෙනවා මගේ ළඟ. එක පැලයක් රුපියල් 75 ගානේ ගන්න පුළුවන්. හොඳ සරුවට හැදිලා තියෙනවා මේ පැල. හොඳට මුල් දාලා. ඉතින් මට හුඟක් පැල දුන්න මද ප්ලාන්ට් එකක් තමයි මේ සිල්වර් පොතෝස් එකක්. ඊළඟට බලන්නකෝ නම්බර් 4 වලින් ගෙනලා තියෙන මගේ ප්ලාන්ට්ස් ටිකෙන් මම හරිම ආස එකක් තමයි මේ සෙන්සවේරියා එක වේල් ෆින් එක. ඉතින් මේකේ බලන්න කොළ හැදිලා තියෙන ලස්සන මම නිතරම වගේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා මේක. ඉතින් මේකේ මගේ ළඟ පැල ගොඩක් හදලා තියෙනවා මම. මේකෙත් මම පැල ගොඩක් දීලා තියෙනවා. ඉතින් මේ දැනට තියෙනවා මෙතන ඔයගලන්ට ගන්න පුළුවන් පැල 5ක්. මේකේ නම් පැල දෙකක් එකට දාලා තියෙනවා. ඒක රුපියල් 200යි. ඒක රුපියල් 200ට දෙන්න පුළුවන්. මෙන්න මේකත් රුපියල් 200ට දෙන්න පුළුවන්. හොඳටම හැදිලා තියෙන බලන්න ඒකේ අර ලස්සන කොලේ අග රෝස් පාට ලයින් එකක් යනවා. ඉතින් මෙන්න මේ පැල 150ට දෙන්න පුළුවන්. 150ට පැල 3කුයි රුපියල් 200ට පැල දෙකකී දෙන්න පුළුවන්. ඉතින් ඕනේ අය ඉන්නවා නම් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. නම්බර් 5 වලින් ගෙනාවේ වයිල්ඩ් ජින්ජර් වෙරයිටි එකක්. ඉතින් මේක ඉන්ඩියන් හෙඩ් කියලාත් කියනවා. එහෙම නැත්නම් රෙඩ් බටන් කියලාත් කියනවා. ඉතින් මේ බුෂ් එකනොත් මම පැල කලින් දීලා තියෙනවා. ඒ වගේම හදාගත්ත පැල ටිකක් තියෙනවා මේ වගේ.
ඉතින් මේ එකක පැල දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ පොට්ස් 3ක් තියෙනවා. ඉතින් එක පොට් එකක් ඔයගලන්ට රුපියල් 150 ගානේ දෙන්න පුළුවන්. ඔයගලන්ටත් එතකොට පැල හදා ගන්න පුළුවන්. මේක හරි ඉක්මනින් බෝ කර ගන්න පුළුවන් නිසා ඉතින් ඔන්න ප්ලාන්ට්ස් විකුණන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට මේක නැත්තම් ගන්න පුළුවන් මගෙන්. ඔන්න ඊළඟට නම්බර් 6 වලින් ගෙනාවා මම ෆිලඩෙන්ඩ්‍රන් එකක් මේ කොංගරෝජෝ එක. මේකේ තියෙන්නේ මේ මදර් ප්ලාන්ට් එක ඒත් එක්ක මේ වගේ හොඳ ලස්සනට සරුවට හැදුණු ප්ලාන්ට්ස් 3ක් තියෙනවා. ඉතින් මේ එකක් රුපියල් 200 ගානේ දෙනවා. හොඳටම හැදිලා තියෙන්නේ කට් මුල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ඇත්තටම මේකෙන් පැල කීපයක්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔන්න ලස්සනට ඔයගලන්ට ඕන ඔයගලන්ගේ පැල කලෙක්ෂන් එකට හරි විකුණන්න හරි ගෙන්න ගන්න පුළුවන් මගෙන්. ඔන්න බලන්නකෝ ඊළඟට නම්බර් 7 වලින් ගෙනාවා මම ලස්සන ප්ලාන්ට් එකක්. මේක මැන්ඩරින් ඒත් එක්ක මේකට ෆයර් ෆ්ලෑෂ් කියලාත් කියනවා. මේකේ හරිම ලස්සන මේ කොලේ නටුවේ හරිම ලස්සන නිකන් yellowish මේ orange touch එකක් තියෙන්නේ. හරිම bright. ඒකෙන් තමයි අතරම ලස්සන වෙලා තියෙන්නේ. ඒත් එක්කම මලකුත් එනවා. ඉතින් මේකෙත් plants 3ක් දෙන්න පුළුවන් ඔයාලට. මේකේ එක plant එකක් රුපියල් 250 ගානේ දෙනවා. ඉතින් ඒකේ plants 3ක් තියෙනවා. ඔයගලන්ට කැමති නම් ඕනේ නම් ගෙන්න ගන්න පුළුවන්. මේ බලන්න හොඳ සරුවට හැදිලායි තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක් ඉන්නෝ නම් ඕඩර් කරලා ගෙන්න ගන්න. ඉතින් ඊළඟට ඔන්න මම ගෙනාවේ ඔයගලන්ට මනි ප්ලාන්ට් එකක්. මනි ප්ලාන්ට් එකේ මේ වගේ පොඩි ප්ලාන්ට්ස් 4ක් තියෙනවා මගේ ළඟ. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක මේක රුපියල් 200කට දෙනවා. ඒක හොඳට කට් මුල් එක ඒ වගේම බුෂ් එක හැදිලා තියෙනවා. මේ වගේ පොඩි ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. ඒ දෙක රුපියල් 150කට දෙනවා. ආයි මේකත් රුපියල් 200කට දෙනවා. ඉතින් 4ක් තියෙනවා. ඔයගලන්ට කැමති කෙනෙක් ඉන්නෝ නම් 4ක් ගෙන්න ගන්න පුළුවන්. ඔයගලන්ට පැල ගොඩක් හදා ගන්න පුළුවන්. මේ වගේ කීපයක් ගෙන්න ගත්තාම මේකත් ඉතින් ඔයගලන්ට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට හරි ලස්සනට හදා ගන්න පුළුවන්. කැමති විදිහට එහෙම නැත්නම් හැංගින් පොට් එකක දාලා ඒ වගේ හදා ගන්න පුළුවන් ලස්සනට. හරිම අලංකාරවත් ප්ලාන්ට් එකක් තමයි මේකත්. මේ බලන්නකෝ නම්බර් 9 වලින් ගෙනත් තියෙන ප්ලාන්ට් එක බ්‍රොමීලියා එකක්. ඉතින් මේකත් මේ මොනවාද අන්නසි කියන පයිනැපල් ප්ලාන්ට් කියලාත් කියනවා. ඉතින් බලන්න මේක හදලා තියෙන්නේ මොකේද කියලා. මේක හදලා තියෙන්නේ ෂූ එකක. ඉතින් අයින් කරන ෂූ එකක තමයි හදලා තියෙන්නේ. මේකේ පැල 5ක් තියෙනවා. මේක මම රුපියල් 1250කට දෙනවා මෙහෙමම ගන්නවා නම් ෂූ එක පිටින්ම. ඉතින් බලන්න ඒක ඔයගලන්ට තව අයිඩියා එකකුත් එයි. කොහොමද මේක හදලා තියෙන්නේ කියලා. ඇත්තට හරිම ලස්සනයි. හොඳ ලස්සනටම හැදිලා තියෙනවා. දැන් අපි යමු නම්බර් 10 වලට. නම්බර් 10 වලින් ගෙනල්ලා තියන්නේ ඔන්න මගේ තවත් ජනප්‍රියම ප්ලාන්ට් එකක් තමයි. මේ තියෙන ලොකුවට මහා හැඩය මේක බුෂ් එක හැදිලා තියෙනවා. මේතරම ටිකක් වේලිලා දැන් පහුගිය දවස් ටිකේ හොඳටම රස්නේ නිසා මම දවස් දෙකක් විතර හිටියේ නෑ. ඉතින් මට වතුර දාන්න බැරි නිසා ටිකක් වේලිලා තියෙනවා. ඒ උනාට ඒක හරි යනවා. දවස් කීපයක් හොඳට වතුර දානකොට. ඉතින් ඒකේ පැලත් හැදිලා තියෙනවා. ඉතින් මම මේකේ මෙන්න මේ වගේ පුංචි පැලයක් දෙනවා ඔයගලන්ට 350 ගානේ. ඇත්තටම හරිම වාසියි ඔයගලන්ට ඒ සයිස් එකට අරගෙන හදා ගන්න පුළුවන්. මොකද මේක ගොඩක් මිලාදික ප්ලාන්ට් එකක් නිසා ඉක්මනට හදා ගන්න පුළුවන් මේක. ඉතින් ඒත් එක්කම ඒකේ කුඩා හැඩය එකත් මම දෙනවා මේ වගේ කුඩා හැඩය. මෙන්න මේක දෙන්න පුළුවන් 1250කට. ඒ වගේම මේකේ තව ප්ලාන්ට් එකක් තියෙනවා කුඩා හැඩය. මේක දෙන්නම් රුපියල් 950කට. ඉතින් ඔයගලන්ට හරි ඉක්මනින් පැල හදා ගන්නත් පුළුවන්. මේක හොඳට ඉක්මනට වර්ධනය වෙනවා. හොඳට සාත්තු කරන්න ඕනේ ඉතින්. හේවන සහ සීතල තමයි ඇත්තටම අවශ්‍ය. මොකද මේ වැසි වනාන්තරවල හැදෙන සාක නිසා. කලින් මගෙන් ඕඩර් කරලා ගෙන්න ගත්ත කීප දෙනෙක්ම. ඉතින් මං හිතනවා ඒගොල්ලන්ගේ පැල දැන් හොඳ සරුවට හැදිලා ඇති කියලා. මේ බලන්න මේකේ මේ මහඩියා බුෂ් එක කොච්චර ලස්සනට හැදිලා තියෙනවද කියලා. දැන් අපි යමු නම්බර් 11 වලට. නම්බර් 11 වලින් ගෙනත් තියෙනවා බ්‍රවුන් ස්පයිඩර් වර්ට් එකක්. මේ ප්ලාන්ට් එකත් හරිම ලස්සනට හැදිලා තිනවා. මේකේ පැල 3ක් දාලා තියෙනවා. බලන්න ඒකේ කොළවල නිකන් අර මේ පොඩි වෙල්වට් එකක් වගේ තියෙනවා. මේ බලන්න හරිම ලස්සනයි. ඉතින් මේක මම රුපියල් 450කට දෙනවා. හරිම වර්ත්. ඉතින් ගන්න කෙනෙක්ට රුපියල් 450කට.
දැන් අපි යමු නම්බර් 12 වලට. නම්බර් 12 වලින් ඔයාලට ගෙනත් තියෙන්නේ ෆැන්ටසි වෙනස් එකක්. මේක අර සාමාන්‍යයෙන් අර ගොඩක් වෙලාට තියෙන අපිට දකින්න තියෙන නිතරම දකින්න තියෙන වෙරයිටි එක නෙවෙයි. මේක ටිකක් වෙනස්. මේකේ කොලේ වෙරිගේට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලයින්ස් ගිහිල්ලා තියෙනවා මේකේ සුදුයි කොළ පාටයි. යටපැත්ත තමයි දම් පාට. ඒ යටපැත්තේ දම් පාට තමයි උඩට කන්ට්‍රාස්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ කොළ ටිකක් පළල් දිගින් අඩුයි. රවුම් හැඩයකට වගේ තමයි මේකේ කොළ හැදෙන්නේ. ඉතින් මේක වගේ මේක පොට් එකක පොඩි පොට් එකක තියෙනවා ප්ලාන්ට්ස් දෙකක් හැදිලා. ඉතින් මේ වගේ ප්ලාන්ට්ස් දෙකක් ඔයගලන්ට ගන්න පුළුවන්. එක පොට් එකක් රුපියල් 200යි වෙන්නේ. ඊළඟට බලන්න ඕන නම්බර් 13 වලින් ගෙනාවා ඔයගලන්ට ඇග්ලොනිමා යායක් කිව්වොත් හරි. ඇග්ලොනිමා වෙරයිටිස් ගොඩක් ගෙනත් තියෙනවා මම. ඉතින් මේ තියෙන කමාන්ඩෝ වලත් එක වෙරයිටි එකක්. මේක මම මේ ලස්සනට මගේ මේ පොට් එකක හදලා තිනවා. මෙතන වෙරයිටිස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේක පත්‍ර දිග නැහැ රවුම් ටිකක් රවුම් හැඩයට හැදෙන. මෙන්න මේකේ පත්‍ර ටිකක් දිගයි. ඉතින් මෙතනත් මේ දෙකක් තියෙන්නේ. මේක තව වෙරයිටි එකක්. මේකෙත් දිගට හැදෙනවා පත්‍ර. මේක තාම මම පොට් කරලා නැහැ. මේ හැදෙන්න තමයි ඒක දාලා තියෙන්නේ. ඉතින් අපි බලමුකෝ මොනවාද ඕගලන්ට අද දෙන්න ගෙනාපු ඇග්ලොනිමා ටික කියලා. ඉතින් මෙන්න මේකෙන් තමයි පටන් ගන්න අද ඕගලන්ට ගෙනත් තියෙන ප්ලාන්ට්ස් ටික. මේක වෙනවා රුපියල් 250ක්. හොඳට හැදිලා තියෙනවා සරුවට. ඒකට තියෙනවා කමාන්ඩෝ වෙරයිටි එකක්. මේක රුපියල් 450යි. ඒකේ දෙකක් තියෙනවා. ඒකෙත් එකක් කොලේ රවුම් හැඩේ අනිත් එක දිගටි හැඩේ. මේ එකක් රුපියල් 450 ගානේ දෙනවා. ඉතින් හොඳ සරුවට හැදිලා තියෙන්නේ ප්ලාන්ට්ස් දෙකම කොළ හොඳට දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන් එක ප්ලාන්ට් එකක් රුපියල් 450යි ඒකේ. ඊළඟට මේකත් කමාන්ඩෝ එකක්. මේක රුපියල් 250යි. ඒකෙන් දෙකක් තියෙනවා. ඒකත් හොඳ ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඒකත් ඕනි අයට ඒක ප්ලාන්ට් එකක් රුපියල් 250 ගානේ දෙනවා. ඒගලන්ට ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙන්න මේක මේ පින්ක් අවුට්ලයින් එකක් ගිහිල්ලා තියෙන මෙන්න මේ ඇග්ලොනිමා එක. මේකට මම හිතන්නේ කියන්නේ ලිප්ස්ටික්. ඉතින් මේකේ තියෙනවා පැල කීපයක්ම. ඒක රුපියල් 250යි එක පැලයක්. හොඳ හරුවටම හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ පැල 6ක් විතර තියෙනවා. ගන්න පුළුවන් ඔයගලන්ට. කට් මුල් දාලා තියෙන නිසා ඔයගලන්ට කපලා මේකෙන් පැල බෝ කර ගන්නත් පුළුවන්. එක පැලයක් රුපියල් 250 ගානේ දෙනවා. ඊළඟට බලමු අනිත් ඇග්ලොනිමා එක. මෙන්න මේක හරි ලස්සනට පත්‍ර හැදිලා තියෙනවා බලන්න. ඊළඟට මෙන්න මේ දෙක ඒකෙන් දෙකක් තියෙනවා. අර රෝස පාට ඩොටෙඩ් එකකින් එකයි. ඉතින් මේ තුනම එකක් රුපියල් 350 ගානේ දෙනවා. ඊළඟට බලන්න මේක මං හිතන්නේ ඉන්දියන් ක්වීන්. මේකිනුත් දෙකක් තියෙනවා. මේ එකකුත් රුපියල් 350 ගානේ දෙනවා. මට මතකයි මම මේකේ බුෂ් එක ගෙනාවේ ලොකු බුෂ් එකක්. හැබැයි ගෙනාවේ මම 1000කට වගේ මුදලකට. ඉතින් මම ඒකෙන් පැල හදාගත්තා ගොඩක්. ඉතින් මේ එකක් රුපියල් 350කට ඔයගලන්ට දෙනවා. මේවත් හරි ඉක්මනට ඉතින් ඔයගලන්ට කට් කරලා පැල හදාගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඊළඟට බලන්න මෙන්න මේක රුපියල් 250කට දෙනවා. ඒකත් හොඳ ලස්සනට හැදිලා තියෙන්නේ. ඊළඟට බලන්න මෙන්න මේ වෙරයිටි එක. මේක රුපියල් 350කට දෙනවා. මේකෙත් ලස්සනට හැදිලා තියෙනවා. හොඳට බුෂ් එක හැදිලා මේකේ පැල දෙකක්ම දාලා තියෙන්නේ. ඉතින් මේ පැල දෙකම හොඳට හැදිලා තියෙනවා. ඊළඟට බලන්න මෙන්න මේකත් හොඳට බුෂ් එක හැදිලා පැල දාලා තියෙනවා. ඒකත් රුපියල් 450කට දෙනවා. ගන්න කෙනෙකුට ඇත්තටම හරි වාසි හොඳ නිරෝගිමත් හැදිලා. ඊළඟට මෙන්න මේක බලන්න. මේක ටිකක් හරි අන්කමන් එකක්. මේක රුපියල් 1200යි. මේක සාමාන්‍යයෙන් අඩි 1කමාරක් විතර වගේ උසට හැදිලා බලන්න මේ කොළ රෝඩින් ෆ්‍රොස්ට් එකක් වගේ තියෙනවා. මේකෙත් දැන් පැල දාන ළඟයි. ඒක රුපියල් 1200කට දෙනවා. ඊට අමතරව මෙන්න මේකත් හරිම ලස්සනට හැදිලා තියෙන කොළ බොහොම නිරෝගිමත්ම ඔයගලන්ට දැක්කහමම පේනවනේ. මේකත් රුපියල් 1200කට දෙනවා. බුෂ් එක හැදිලා තියෙන හොඳට. දැන් පැලත් ඒකේ දාන්න ළඟයි. ඉතින් මේකෙනුත් ඔයගලන්ට ඉක්මනින්ම පැල බෝ කරගන්න පුළුවන්.
දැන් අපි යමු ඊළඟ නම්බර් එකට. ඒ නම්බර් 14 වලින් ගෙනත් තියෙන කෝලියාස් එකක්. ඉතින් මේ කෝලියාස් එක මේකේ පින්ක් එකක් තියෙනවා, yellow එකක් තියෙනවා. මේ එකක් රුපියල් 150යි. yellow එකේ plants දෙකක් තියෙනවා. එතකොට එකක් 150කට ගන්න පුළුවන්. පින්ක් එකත් එකක් තියෙනවා. ඒකත් 150කට ගන්න පුළුවන්. ඉතින් ඔන්න කැමති කෙනෙකුට ගෙන ගන්න පුළුවන් මගෙන් මේ කෝලියස් එකත්. ඉතින් මීට කලින් මේ කෝලියස් එක පින්ක් එකයි yellow එකයි දෙකම මගෙන් කැන්ඩි වල ඉන්න මිස් කෙනෙක් ගෙනිච්චා. ඉතින් මං හිතනවා හොඳට හැදිලා ඇති කියලා. ඒක නම් මම හොඳට බුෂ් එක හැදිලා තිබුණේ. ඒ දෙක මම දුන්නේ රුපියල් 250 ගානේ මට මතක විදිහට. ඉතින් ඔන්න ওই පැල ටික තමයි අද ඔයගලන්ට මම අරගෙන ආවේ. ඉතින් මම මගේ WhatsApp අංකයත් මේත් එක මෙන්ෂන් කරන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් ආයිත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනමු. ගිහිල්ලා එන්නම් එහෙනම් හැමෝම සතුටින් පරිස්සම්